ඒතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේට ආසනයක්වත් දෙන්නේ නැත්තේ බුදුන් වහන්සේ සමතේ වඩන එක අත්හැරපු නිසා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ මේක එකපාරට මේ ඔබ කරන එක නෙමෙයි කියලා කිව්වම තමයි පොඩ අහන්නේ. එහෙම නැත්නම් පසවතවස අහන්නේ නැහැ. වැරදිලා කියලා හිතලා. එතකොට බුදුන් වහන්සේ ඇත්තටම ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්නන පෙරනොයසු විරුද්ධාමක් මේ ඔබ කියන එක නෙමෙයි මේ ඔබ කරන දේ නෙමෙයි මේ පෙරනොය ඇසු එකකුත් නෙමෙයි මේක අලුත් දෙයක් කියලා කියන්නේ. එතකොට පස්වක දවස කරේ මොකද්ද? සමතේ වඩන එක. තේරෙනවද? තේරෙනවද කියන්නේ? එතකොට බුදු සමයේ එදා තිබුණේ මොකද්ද? කර්ම භූමියේ කතාව. සමතේ වඩන එකයි. ඒතර ඒගොල්ලෝ අහලා තිබුණේ කර්මය ගැනයි සමතේ ගැනයි. ඒතර ඒගොල්ලෝ අහපු දෙකම පෙර නොඇසු කියන්නේ මේ ඔබ අහපු දෙකම නෙමෙයි. ඔබ මේක දන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර මොකද්ද මේ? එදා බුදු සමයේ ඇත්තරම තිබුණේ කර්ම භූමියකට ගහලා ගංගාරංගගේ නෑවි පව් හොදන්න කර්මය ගෙවන්නේ. සියල්ල කර්මයෙන් වේ කියලා තමයි ඇත්තරම ගියේ. ඒ බුදුන් වහන්සේ මේ සේරම බැහැර කළා. ඒතර බුදුන් වහන්සේ පස්වක තවසුගා ඔය ඔක්කොම ජටිලව නිගණ්ඨය බ්‍රාහ්මණය ඔක්කොම කරේ සමතේ වඩන එක. බුදුන් වහන්සේ ඒකත් නෙමෙයි කියලා එකත් බැහැර කළා. ඕක තමයි පෙරණැසු විරු දහම කියන්නේ. ඇසුවේ මොකද්ද? පෙර තිබුණේ මොකද්ද? කර්මයයි සමතයයි. බුදුන් වහන්සේ ওই දෙකම නෙමෙයි බුද්ධත්වයටපත් උනේ. ඒ දෙකෙන්ම නෙමෙයි කියන එකයි ඔකේ තේරුම. දැන් මේක අද අපි ලෝකෙම ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවොත් එහෙම මේක තමයි පැටලවිල්ල. නිවන් මඟ වැහෙන්න හේතුව. රහතන් වහන්සේගේ යුගයේ අවසාන වෙන්න හේතුව. බුද්ධඝෝෂ හාමුදුරන්ගේ පූසාරිගේ පොත සමතේට ගැට ගහපු නැවතත් චිවගේ භාවනාව ගෙන ආවා. විසුද්ධිය කියලා. මේක තුල හිර වේ. තර පුබ්බේ අනුසය ධම්මේසු කියලා පෙරණැසු විරු දහම කියලා කියන්නේ ඇත්තම කිව්වොත් මේ බුදුන් වහන්සේ පස්වක තවසගාව ඒ වඩපු සමතේ නෙමෙයි. ඇත්තටම ඒ කර්මය ගැනත් නෙමෙයි. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මේ සිත හැදෙන හැටි පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්ම කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම කියන්නේ එකමයි. දෙකක් නෑ වචන ගොඩක් විතරයි එකයි තියෙන්නේ. මේ අරමුණ සකස් වෙන දැක්කම අරමුණ ඇත්ත වෙන්නේ නැහැ කියන එක. මේ විදිහට ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේලා හැමෝම සමතේට හිර වෙලා ඉන්නේ. කර්ම භූමියට සමතේට හිර වෙලා ඉන්න විදර්ශනා ධූරේ අහිමි වෙලා තියෙනවා. සැබෑ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැහැ, හඳුනන්නේ නැහැ. ඇත්තටම වචන ටිකක් එල්ලීලා වචන වල දුවනවා. අත්තම කිව්වොත් හේතුඵල ධර්ම සංගවිලා ගිහින්. ඒ විදර්ශනා ධූරේ ගැන වැටහීමක් නැහැ. විදර්ශනා භාවනාවක් ගැන වැටහෙන්නේ නැහැ. ඉතින් මේ යුග පෙරළිය මේ යුගයේ සිද්ධ වෙනවා මේ පැහැදිලි කිරීම ඔස්සේ. හැමෝටම තේරෙනවා ඇති මේ ඇත්තටම මේ දැන් අපේ ස්වාමීන් වහන්සේලා දැන් කලින් කියපු බණ නෙමෙයි කියන්නේ. බුද්ධෝත්පාද දේශනා වල හෙලි කරන කාරණා අන්තර්ගත බණයි කියන්නේ. ඒක හැමෝටම පැහැදිලි. ඒක සස්සුදක්සේ හැමෝටම දකින්න ලැබෙනවා. ඔව් ආරණාසේ අධ්‍යක්ෂකපු ආරණාසේ හෙලි කරපු දේවල් අද දැන් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේලා දැන් දේශනා කරන්නේ. ආරණාසේගේ ගෝලයේ විදිහට තමයි අද මේ හැම භික්ෂුන් වහන්සේ නමක්ම ධර්ම දේශනා කරන්නේ. මේ තමයි ඇත්ත කතාව. මේ නිසා තමයි අපි මහානායක හාමුදුරුවන්ට අපි මේ අනායක හාමුදුරුවන්ට හැමෝටම මේ බුද්ධෝත්පාද ග්‍රන්ථ කට්ටලයක් පරිත්‍යාග කරන්න තීරණය කළා. මොකද උන්වහන්සේලා පාව මේ සත්‍ය අවබෝධ කරගන්න. අපිට තේරෙනවා මේක ගොඩක් අය මේක අත්‍තරම වටේ යනවා. ඍජුව මේක අත්‍තරම හඳුනා ගන්න ඕනි. ඒ නිසා හඳුනාගත යුතුය හඳුනා ගන්න ඕනි. අත්‍තර කොච්චර වටිනවද මේ සත්‍ය කියන්නේ. මොකද ඒක හැමෝටම වැටහෙනවා දැන් තේරෙනවා. අත්‍තරම ඒක අත්‍තරම සත්‍ය තුළ හැමෝම දැන් සැනසීමක් උදා කරගෙන තියෙනවා. සත්‍ය අත්දකින හැම කෙනෙක්ම සැනසීමේ සුවයෙන් කටයුතු කරනවා.
ඒක හැමෝටම පැහැදිලි. දැන් පෙර නොඇසූ විරු දහම පුබ්බ්‍යවස ධම්මේසු කියන්නේ. දැන් ඇත්තටම අපේ සමාජයේ දැනුවත් වෙන්න ඕනි. තිබුණේ මොකද්ද සමතයයි බුදුන් වහන්සේ කිව්වේ මේ ඔබ මේ පෙර මේ තිබිච්ච දේ නෙමෙයි. එහෙනම් මේ බුදුන් වහන්සේ අතහැරපු සමතය නෙමෙයි. මේ අලුත්ම දෙයක් කියන්නේ. පෙර නොඇසූ මේක කලින් අහලා නැහැ. මේ අලුත් දෙයක් කියන්නේ. එහෙනම් මේ සමතය ගැන නෙමෙයි කියන්නේ. මේ විදර්ශනා ධූරයයි. මේ පටිච්චසමුප්පාද ධර්මයයි. මේ හේතුඵල ධර්මයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. මේ සේරම එකමයි. මේ සත්‍ය අවබෝධයෙන් අත්‍තරම නිවන් දකින්නේ. අවබෝධය තුළින් මතුවන සමාධියක් ගැන කතා කරා. ඒ අධිගත සමාධි, ඒ ලෝකෝත්තර සමාධි කිසි දවසක සමතේ වටල ලබන්න බෑ. මේක ඇත්ත කතාව. නමුත් අද අපේ ස්වාමීන් වහන්සේලා මුළු ලෝකෙම එමය ඉර වෙලා ඉන්නවා. පස්සක තවුසු කරපු අර හින්දු භාවනා කරන. එදා වගේමයි අද. අපිටත් අද කියන්න සිද්ධ වෙන්නේ පෙරණ සුවිලි දහමක්. ඉතින් මේ සත්‍ය දැක්කට පස්සේ කර භූමියක්වත් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ල සවිසුද්ධක් කියන්නේ. ගොඩක් අය හිතන්නේ දැන් මේ පෙරණ සුවිරු දහම ගැන පුබ්බ්‍යංශ ධම්මේසු කියනකොට අතර අපි දකින්න මොකද තිබුණේ කියලා. තිබුණේ සමතේ. එහෙනම් පැහැදිලිව කියන්න ඕනේ මේ සමතේ නෙමෙයි කියන එකයි මේකේ තේරුම. පුබ්බ්‍යංශ ධම්මේසු කියන වචනේ තේරුම මේ සමතේ නෙමෙයි කියන එක. මොකද තිබුණේ සමතේ. එහෙනම් අදත් අපේ ස්වාමීන් වහන්සේලා හිර වෙලා ඉන්නවා. එදා අවුරුදු 2500 කලින් තිබුණු ඒ තැනම එදා වගේම අද අපි කියන්න වෙන්නේ පුබ්බ්‍යංශ ධම්මේසු කියලා. මේ ඔබ මේ ගැට ගැහිලා ඉන්න සමතේ නෙමෙයි මානේ විදර්ශනා දෝෂය. ලෝකෝත්තර සමාධිය උපදින්නේ සමත සමාධියක්. ඒ නිමිතිගත සමාධියක අනිමිත්ත සමාධියක් හම්බ වෙන්නේ නැහැ. ඒ අධිගත සමාධිය හම්බ වෙන්නේ නැහැ ලෞකික සමාධිය. අධිගත සමාධි සතරේ රාමතරයි ලෞකික සමාධි ඒ පරයන්කේ හරි ඉරියව්වට තමයි සීමා වෙන්නේ. නමුත් ඒ ඉරියව්වේ ඉන්න කන් උපදින සමාධිය සකස් කරගත්ත සමාධියක්. නමුත් මේ ලෝකෝත්තර සමාධි අනිමිත්ත සමාධි කිසිම ඉරියව්වකට අදාළ එකක් නෙමෙයි සතරේ රාමතරයි. ඕනම මොහොතක අතරම බැලුවොත් අභ්‍යන්තර පරිවර්තනයක් තුළ ඒ සියලු ගින්නෙන් අතරම නිවුණු ඒ අරහත් ඒ රහ නැති වුණු ඒ ස්වභාවයක් අපි මේ කතා කරන්නේ මේ ලෝකෝත්තර භූමිය තුළ කින්න නිවෙන තැන නිබ්බානම් පරමංසුකම් කියන තැන. පැහැදිලි ඒ ආත්ම ස්වභාවය ගිලි වුණු අනාත්ම සංඥාව මත වුණු ඒ උතුම් දහම අත්‍තරම ලෞකික සමාධිය උපදින්නේ නැහැ. ඉතින් සසරෝගයෙන් මිදෙන්නේ ඒ සත්‍ය නිවැරදිව හඳුනාගත්තොත් පමණයි. හොඳයි හැම කෙනෙකුට තෙරුවන් සරණයි.